ගෙවල් වලටම වෙලා ලිං ගෙම්බෝ වගේ ඉන්න එපා. කර්මෙන් පොඩි වෙවි ඉන්න එපා. මම දැක්කා එක අලියෙක් මේ මිනිස්සෙක්ව පාගනවා. අර කහට වැඩි රෙද්දක් හොදනකොට මිරික පොඩි කර කර හොදන්නේ. ඒ වගේ අර මිනිස්සයව එකතු කර කර පොඩි කරනවානේ අලියා. ඔය ගෙවල් වලට වෙලා ලිං ගෙම්බෝ වගේ ඉන්න මිනිස්සු කර්මයේ විසින් ඔන්න ඔය විදියට පොඩි කරනවා. ඉන්න එපා එක තැනක. පොඩක් ඇවිදින්න යන්න. විහෙර විහාර වලට යන්න. පන්සල් යන්න. දන්සල් වලට කමන්නේ හරියන්න. මං නම් හරි කැමති. දන්සල් පිළිලා තියෙනකොට මං කැමති. දන්සල් පොළොමේ ඉන්නකොට කැමති මම. ඔය ලංකාවේ විතරයි තියෙන්නේ. මිනිස්සු ඒවට බයිනවා, ගරහනවා දන්සල් වල පෙරේතකමට කියලා. මිනිසුන්ට පුළුවන් ගරහන්න විතරයි. Tamanට පන්සිල් පද පහවත් රකින්න බෑ. මිනිස්සු දෙනවා. ඒ මිනිස්සුන්ගේ දානේ පරිපූර්ණ වෙන්නේ. ඒ දානෙට මේ දානේ ගන්න මිනිස්සු ඉන්න එපා. දන්සල් දෙන කෙනාට කොච්චර සතුටක්ද Tamanගේ දන්සලේ පොළොව තියෙනකොට. මම බණ කියනකොට බණ අහන පිරිස ගොඩක් ඉන්නකොට ඒ ධර්මයේ ගොඩකට ඇහෙනකොට මම සතුටු වෙන්න බෑ. දානේ දෙනකොට ඒකට පෝලිං ගහලා මිනිස්සු පෙර මේ පොලිමේ එනකොට දන් දෙන අය සතුටු වෙන්න බෑ. ඒකෙත් ඇදයක් හොයනවා. ජීවිතේට එකම රාග විරාගිත ඥාන ප්‍රභාවිත වීත රාගී වීත දෝෂී වීත මෝහී ලෝතුරා සම්බුදුරජාණන් වහන්සේගේ දළදා වහන්සේ දකින්න මිනිස්සු රණ්ඩු වෙවි හරි යනකොට ඇයි මිනිස්සු ගෙදර එන්නේ නැහැ? රණ්ඩු වෙවි හරි පොළොමේ ඉන්නවා. මේ රූපවාහිනියෙන් බල්ලා ෆෝන් වලින් බල්ලා ගමේ කුටු අන්න අරුන් රණ්ඩු වෙනවා. ඔන්න උපාසකම්මලගේ ශ්‍රද්ධාව අන්න පොලිම් පයින්නවා. Tamanට විනාඩි 5ක් පොළොමේ ඉන්න හයියක් නැහැ. පන්සිල් පද පහවත් රැක ගන්න බෑ. අනුන්ගෙත් ඇදේ හොයනවා. ඔය මිනිස්සු කර්මයේ විසින් පාගනවා. අර අලියා මිනිහා පෑගුවා වගේ. අඬ ගෙදෙට්ටම වෙලා ඉන්න එපා. කරදර කිකිය එක තැන මැඩ වෙන්න එපා. පට වන්දනාව යනකොට යන්න ගමේ මිනිස්සුත් එක්ක. කීයක් හරි ඔයාගෙන කාලෙට ගමේ කීප දෙනෙක් එකතු වෙලා ඉන්දියාවේ දඹදිව වඳින්න යන්න. ළමයිනොත් වෙහෙර විහාර හොඳට වඳින්න. දූති මල් පොදන්න. මේ සංසාරේ අපි කර්ම වලින් බැට කකා යන අසරණ මිනිස්සු කොටසක්.